guys, welcome back to my YouTube channel. මම හිතනවා ඒකට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. අද මාත් එක්ක shopping යමු, අවුරුදු shopping යමු. මම මේ vlog එක edit කරද්දී අවුරුදු shopping දෙපාරක්ම ගියා. මේ පළවෙනි දවසේ මම කැන්ඩි ගිහිල්ලා ගත්තා. shopping කරා, ගෙදර අයට, අයියාගේ family එකට තෝට හැමෝටම ගත්තා. ඒ දේවල් මේ vlog එකේ පෙන්නන්නම්. අපි බස් එකට නැංගා මයි නංගි දෙන්නම යනවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි මුලින්ම ආවේ කැන්ඩි වල අලුතෙන් ඕපන් කරලා තියෙන කැන්ඩි එකට. ඇත්තම කිව්වොත් ඒකේ ඇඳුම් තියෙනවා. ඒ වුණාට හොයාගන්න අමාරුයි. මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා, හැමතැනම තියෙනවා. මේ ලස්සන බූට් එහෙමනම් ගොඩක් තිබ්බා ඒකේ. කොහොම හරි බලලා මම টොප් එකකුයි මේ තව ෂෝට් දෙකකුයි විතර ගත්තා. ඊට පස්සේ අපි ගියා එතනම තියෙන ෆුඩ් කෝට් එකට. ඊට පස්සේ නෙස්කැෆේ දෙකයි ක්‍රේප් රන එකෙන් කුනාෆා ක්‍රේප් එකයි ගත්තා අපි. ඊට පස්සේ අපි ගියේ TFS එකට. ඒකේ ඉස්සරහම සෙනඟ ගොඩක් හිටියට ඇතුලේ ගොඩක් සෙනඟ හිටියේ නැහැ. ඒ නිසා අපිට ඉක්මනටම බිල් කරගන්න පුළුවන් වුණා. අනික ගොඩාක් ඇඳුම් තිබ්බා, ලස්සන ගොඩාක් ඒවා බැංකොක් ස්ටයිල් තිබ්බා. අර මේ බැංකොක්ද කොරියන්ද මම හිතන්නේ කොරියන් ස්ටයිල් ඇඳුම් ගොඩක් තිබ්බා. ඒ නිසා ගොඩාක් අපි ඒකෙන් තමයි ගොඩාක් ගත්තේ මාල්ලා දෙන්නටයි, අපේ අම්මටයි, අයියාගේ අම්මටයි. ඊට පස්සේ අපේ නංගිට, මට, අප්පච්චිට නම් ගත්තේ නෑ ඒකෙන්. ඊපස්සේ අප්පච්චිටයි තාත්තටයි, අයියාගේ තාත්තටයි ඒකෙන් ගත්තේ නෑ. මේ තුවක්කුව එහෙම මම මේ වීඩියෝ කරගත්තා අයියාට පෙන්නන්න. එයා හරි ආසයි ඕවට ඒක නිසා. ඊට පස්සේ තව අපිට ඇඳුම් ඕනේ කියලා හිතලා අපි ගියා ශියානියකට. ශියානියකට ගිහිල්ලා අපි ඇඳුම් තෝරලා ගත්තා. තෝරලා අරන් අපි පල්ලට ආවා. පල්ලට ආවට පස්සේ දැක්කා මේ ඉන්න සෙනග. පොලිම් කියන්නේ පුදුම පොලි. මම මේ වීඩියෝ එකේ දාලා ඇති. ඉතින් එච්චර වෙලා ඉඳලා අපි ඇඳුම් බිල් කරලා ආවත් අපිට තව පැය දෙකක්වත් එතන ඉන්න වෙන නිසා අපි එහෙම ඇඳුම් ගන්න ගියේ නෑ. ඒ කියන්නේ එහෙමම තියලා අපි ආවා. අපිට කෑගල්ලෙන් උනත් ශියානියකින් ගන්න පුළුවන් ඇඳුම්. නිසා අම්මෝ මන්නම් ඔයාලා හිතනවා මේ පොලිමේ කොහොම ඉඳලා අපි ඇඳුම් ගන්නද කියලා. අපිට එතන ඉඳලා මහන්සි වෙන නිසා අපි එළියට ආවා රූට් එකට. මොන හරි බොන්න ලයිම් දෙකක් ගත්තා. ඒ වෙලාවේ හැටියට ලයිම් දෙකක් කියන්නේ අර හොඳයිනේ. ඒ කියන්නේ වෙන ඒවට වඩා ලයිම් හොඳයි කියලා හිතලා ඒක ගත්තේ. ඊට පස්සේ අපි දෙන්න කැන්ඩි වලට යන්න බස් එකට නැග්ගා. පයින් යන්න බෑන පරණ පාරේ ඉඳන් ස්ටෑන්ඩ් එකට. ඒ නිසා බස් එක නැගියේ මේ අනික පික්මි එකක් දාන්න බලුවා. පික්මි අහුන්නේ නැහැ. ඊට පස්සේ ඔය බස් එකක් ආව දැකලා ඊට පස්සේ ඒක නැංගා. ඊට පස්සේ අපි දෙන්න ආවේ ඩොමිනෝස් එකට. ඊට පස්සේ අපි දෙන්න ආවේ බින්චුන් එකට. බින්චුන් එකත් පොලිම හිටියා. ලොකුවට පොලිම හිටියේ නෑ. ඒ නිසා ලොකුවට කියන්නේ හිටියා එහෙම නැත්තේමත් නෑ. ඊට පස්සේ ඒකෙන් බබල් ටී මම හිතන්නේ 4ක් විතර ගත්තා. 4ක් ගත්තා. අපි
බස් එකෙන් බහිද්දිම අයියත් එහෙමම ආවා කොළඹ ඉඳන්. ඊට පස්සේ අපිව ගෙදර අරන් ආවා. මම මේ බ්ලොග් එකේ මම shopping කරලා මට ගත්ත දේවල් විතරක් පෙන්නන්නම්. අනිත් අයගේ ඒවා පෙන්නන්න නැතුව. ඉතින් vlog එක ඉවර නෑ. ඒ ටිකත් බලන්න. ඊට පස්සේ අපි ස්ලිපර්ස් ගත්තා. මට අම්මට කවුද අයියාගේ අම්මට චූටි මම්මට නංගිට අපි පස් දෙනාටම ලෙදර් ස්ලිපර්ස් තිබිලා ගත්තා. මේ ටික.